මොනවා හරි කරන්න බැලුවම ඒක වෙන්න තියෙන නරකම විදිහට ඉවර වෙයි කියලා හිතලා ඒකට බය වෙලා අතහැරලා දාන ගතියක් ඔයාටත් තියෙනව නේද? මේකට අපි මනෝවිද්‍යාවේදී කියනවා කැටස්ට්‍රොෆයිසින් කරනවා කියලා. ඒ කියන්නේ අපි දෙයක් කරන්න හදුවම ඒක ගැන නරකම විදිහට හිතන්න පටන් ගන්නවා. ඒක ඉබේම වෙන දෙයක්. නරකම විදිහට හිතනකොට ගොඩක් වෙලාවට ඔයා ජීවිතේ දේවල් try out කරන්න බය වෙනවා. ඔන්න ඔය හේතුව නිසා ගොඩක් අය තමන්ගේ comfortable zone එකකින් එළියට එන්න කැමති නැහැ. ඒ හේතුව හින්දාම ජීවිතේ සාර්ථක කරගන්න ඒගොල්ලන්ට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා මම ඔයාලට යෝජනාවක් කරනවා මේ ප්‍රශ්න තුන try කරලා බලන්න. මෙහෙම ඔයාට හිතන හැම වෙලාවකදීම ඔයා මුලින්ම ලියන්න ඕනි ප්‍රශ්න තුනක් තියෙනවා. උත්තර හොයන්න ඕනි ප්‍රශ්න තුනක්. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ දේ ඔය හිතන විදිහට වෙන්න තියෙන chance එක කොච්චරද කියලා ලියන්න බලන්න. එතකොට ඔයාලට තේරෙනවා ඔයා හිතන තරමට අර අපි කියනවා වගේ හිතන තරම් යකා කළු නැහැ කියලා. දෙවෙනි තැන තමයි ඔයා ලියන්න ඕනි එහෙම වුණොත් ඒකට ඔයාලට මොකද්ද කරන්න පුළුවන් දේ කියන කාරණාව. එතකොට ඔයාලට තේරෙනවා ඔයාලට බෑකප් ප්ලෑන් එකක් හැදෙනවා කියලා. වගේම තමයි මේක හොඳින් වෙන්න තියෙන chance එක සහ මේක හොඳින් කරනවා නම් කොහොමද කරන්න ඕනි කියන කාරණාව තමයි ඔය තුන්වෙනිට උත්තර හොයන්න ඕනි ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්න තුන ලියලා මේවට වෙන වෙනම චූටි වෙලාවක් කරන් කල්පනා කරලා උත්තර හොයලා බලන්න. ඔයාට එතකොට තේරෙනවා ඔයා බය වෙලා තියෙන බොරුවට මිසක ඇත්තට මෙහෙම බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම තමයි ඒක ওই තරම් ඔය කල්පනා කරලා අතහැරලා දාන්න තරම් දෙයක් නැහැ කියලත් ඔයාට එතකොට හිතෙන පටන් ගන්නවා. මෙන්න මේ වගේ ඔයා දේවල් කරන්න හදනකොට ඔළුවට වද දෙන මේ දේ නරකම විදියට ඉවර වෙයි කියලා හිතන ගතිය නැති කරගන්න ඔයාට පුළුවන්. හැබැයි ඔයාට මේ විදියට try කළත් මේක කරගන්න අමාරු නම් ඔයා අනිවාර්යයෙන්ම උපදේශනයකට වගේ යොමු වෙන්න අවශ්‍ය වෙනවා. මොකද සමහර අවස්ථාවල අපේ මනස අපිට පාලනය කරගන්න බැරි තැන් එනවා. එතකොට අපි තව කාගෙන්වත් උදව්වක් ගත්ත කියලා එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. hina වෙලා හිටපන්.